උපකාරක පන්ති කියන ශාස්ත්‍රයේ මම දැනුවත් තරමින් ඉඳලා තියෙන සාර්ථකම ගුරුවරයා කේසරි තනගේ සර්. ඊයේ සර් නිල වශයෙන් පන්තිකරණ එක නතර කරා. මම කේසරි සර් ඒ කියන්නේ ඊට අවුරුද්දකට කලින් අපි මෙතන ඉන්න වෙලාවක නිකන් ගහගත්ත ෆොටෝ එකක්. එහෙනම් සර් මෙච්චර කල් මේ මුළු ඔක්කොමලා වෙනුවෙන් මේ වෙනකන් සර් කරලා තියෙන ළමයින්ට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට වෙන්න පුළුවන්. ඒ කරලා තියෙන හැම දෙයකටම සර්ට ගොඩක් ස්තුතියි. මේ පොඩි විශේෂයක් වෙනවා. හරිද? ඕගොල්ලන්ට නෙමෙයි. මේ විශේෂය කියන්නේ දැන් එකක් මේ විශේෂතා ගොඩක් තියෙනවා. මම ඒ ටික වැඩිද කියන්නම්. ඔන්ලයින් ළමයිනුත් ඉන්නවනේ. ඒගොල්ලන්ටත් එතකොට ඔක්කොම විස්තරය කියන්න ඕන නිසා කියන්න. මේ මෙන්න මෙහෙම එකක් වුණා. හරිද? දැන් මේ ඉන්දීප ආයතනය සහ කියන්නේ මම කතාවේදී සම්පූර්ණ විස්තරය කියන්නම්. ඒක ගොඩක් බැච්චෙන් නිසා වැදගත් වෙන්නේ කියන එක. මේ ආයතනය මේ අර අපිට බොහොම ජ්‍යෙෂ්ඨ කෙමිස්ට්‍රි ගුරුවරයෙක්ගේ කේසරි විතානගේ සර්ගෙනේ. ඒක දන්නවද ඔයගොල්ලෝ? ඒතර කේසරි සර් කියන්නේ මේ අපිට කලින් මේකේ හිටපු ඉතින් මම දන්න තරමින් සහ මගේ තියෙන දැනුම මත මේ වෘත්තියේ ඉඳලා තියෙන සාර්ථකම මිනිස්සයා. ඕගොල්ලන්ට එහෙම ලොකුවට එහෙම මේ එක සංවේදීතාවයක් නැතුව ඇති. ඒ කියන්නේ උපකාරක පන්ති කියන ශාස්ත්‍රයේ මම දැනුවත් තරමින් ඉඳලා තියෙන සාර්ථකම මේ ගුරුවරයා කේසරි විතානගේ සර්. කේසරි සර් ඔය කොවිඩ් වලට ටිකකට කලින් සර් මේ කොවිඩ් කාලෙම වගේ අසනීපයක් කරන අර උගුරේ කටහඬ ඉන්නේ නැතුව එහෙම අසනීප තත්ත්වයකට යනවා. ඒ නිසා ඔය කොවිඩ් කාලෙන් පස්සේ අර ඒක කතා නොකර ඉන්න හොඳ නැතිකමට මෙහෙ විතරක් පන්ති කරා, වෙන කොහෙවත් පන්ති කරේ නැහැ. මේ සර්ගේ ආයතනෙ විතරක් පන්ති කරා. ඒ කියන්නේ කතා නොකර ඉන්නකොට ඒක තව නරකට බලපාන්න නිසා මේ එක පන්තියක් විතරක් කරා, වෙන කොහෙවත් පන්ති කරන්නේ නැතුව. එතකොට මේ ඊයේ සර් නිල වශයෙන් අර පන්තිකරණ එක නතර කරා. ඒ කියන්නේ ටිකක් අමාරු නිසා සහ දැන් ඉතින් ඇතිනේ ඇත්තටම. ඒ කියන්නේ ගොඩාක් කල් මාර්ම සර්විස් එකක් කරලා තියෙන මිනිස්සු. ඒ කියන්නේ තව වෙන්න දෙයක් නැහැ. එච්චරට වැඩක් කරලා තියෙනවා. එතකොට මේ ඊයේ දවසේ නිල වශයෙන් මේ සර් ක්ලාසස් කරන එක නතර කරා. ඒ වුණාට මම හිතන්නේ අර 25 ඕගොල්ලන්ගේ බැච් එකේ පේපර් ක්ලාස් එකක් මොකක් හරි ඉතුරු වෙලා තියෙන වැඩ ටිකක් දැන් අද කරන්න ඇවිල්ලා තියෙනවා. ඒතර අර ඊයේ තමයි තියරි පන්ති යනම් මනන්ට ඉවර කරේ. අද තව එක පන්තියක් එහෙම කරා. අර ඒ පන්තිය මොකක් හරි ඒ පටන් ගත්ත බැච් එක මම හිතන්නේ ඉවර වෙනකන් මොනවා හරි වැඩ ටිකක් සර්ගේ පැත්තෙන් කරගෙන යනවා වගේ එකක් කරනවා. නැත්තම් හොඳ නැති නිසා අනිත් ක්ලාසස් ටික වෙන සර් කෙනෙකුට දීලා මේ ඒක නතර කරලා තිබුණා. එතකොට මේ අර සහ ඊයේ කේසරි සර්ගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඒතර ඒ දවසේ තමයි වැඩේ ඉවර කරේ. ඒකට එතකොට අර නිල වශයෙන් ඒ වගේ ගුරුවරයෙක් මේ කියන්නේ ෆීල්ඩ් එකෙන් එහෙම ඉවත් වෙනවා කියන එක ඒක අර එහෙම ලොකුවට ඕගොල්ලන්ට දැනුම් නැති වුණාට අපි මේකේ ඉන්න අය වශයෙන් ඒක මාර ලොකු ඒ කියන්නේ එන දෙයක්. ඒක යමක් කරන්න ඕන, ඒක වටින ඒ කියන්නේ හරීම මේ අමුතු මයිල්ස්ටෝන් එකක් ඒක. ඒ කියන්නේ නර්ව් සර්විස් එකක් කරලා බොහොම වැදගත් විදිහට කාගෙන්වත් කතන්දර අහගන්න නැතුව අර නමක් තියාගෙන ෆීල්ඩ් එකකින් විශ්‍රාම යනවා කියන්නේ බොහොම දුර්ලභ ගණේ මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒතර මේ ඒ නිසා දැන් කේසරි සර්ගේ අන්තිමට පන්තියක් තිබිලා ඒක දැන් ඉවර වුණා. මම පොඩි වෙලාවක් විනාඩි 5ක් 10ක් ගන්නවා කේසරි සර් මම කිව්වා පුළුවන් නම් ස්ටේජ් එකට එන්න කියලා. සර්ට එහෙම කතා කරන්න අරින් මම කියන්නේ නැහැ, චුට්ටක් අමාරු නිසා. මේ නිකන් අර සමරු සටහනක් විදිහට මීට අවුරුද්දකට කලින් මම සර්ත් එක්ක නිකන් ඔය හමු විදිහට මෙතන ගහගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඒක දීලා නිකන් ස්තුති කිරීමක් පොඩි එකක් කරමු කියලා හිතුවා. මම කැමති ඒක ඉවර වෙලා, ඒ කියන්නේ ඒ වැඩ ඉවර වෙලා ඒක දෙන වෙලාවට හෝ ගැළපෙන අපි කතා යන වෙලාවනු අපි පොඩ්ඩක් සර්ට නිකන් ඒ අර ඇගීමක් වශයෙන් පොඩි අප්පුඩියක් ගහන වෙලාවක් ඉන්නේ. ඒ වෙලාවේ ඕගොල්ලන්ට නැගිටලා ඒ අප්පුඩිය ගහන්න පුළුවන් නම්, හිටගෙන ඒ අප්පුඩිය ගහන්න පුළුවන් නම් ඒ ගුරුවරයාට දෙන රෙස්පෙක්ට් එකක් විදිහට ඒක මාරු වටිනවා. ඒ හින්දා මේ අර ඒක විතරයි ඕගොල්ලන්ගේ පැත්තෙන් ඉල්ලන්නේ. ඒ අරින් අනිත් කතාව ගොඩාක් දුරට ඕගොල්ලන්ට මේ කියන එක එහෙම සමීප නෑ. ඕගොල්ලන්ට බොහොම මරණ වගේ මේ කාලෙක ගුරුවරයෙක් නිසා. හැබැයි අර ඒක අපිට අදාළයි. පුළුවන් නම් අර පාට් එක මට කරලා දෙන්න. එහෙම වුණොත් ඒක ලොකු වටින දෙයක් වෙනවා. අපි ඔන්ලයින් ළමයින්ටත් වෙනවා සර් මෙතනම යන් අපි. මේ ළමයි ඉතින් දන්නව ඇති මේ ඉන්නේ කේසරි සර්. මම එන්න කලින් පොඩි විස්තරයක් කිව්වා. මේ දැන් මෙතන මේ සිද්ධිය වැදගත් වෙන එකක් මේ හෝල් එක කේසරි සර්ගේ හෝල් එක. මේ පන්ති ඔය බැල්කනි දාගෙන මේවා පිරෙන්න පන්ති කරේ අපි නෙවෙයි, කේසරි සර්ලා තමයි. ඒගොල්ලෝ හදපු එකේ තමයි අපි මේ දිගට මේ මෙහෙම ගමන් කරගෙන යන්නේ. සහ මේ සිද්ධිය මට විශේෂ වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් මේ 2025 තියරි බැච් එක මේ ඕගොල්ලෝ තමයි මම පළවෙනියට පටන් ගත්ත තියරි පන්තිය. ඒ කියන්නේ ඕගොල්ලන්ට කලින් තියරි පන්තියක් මම මුල ඉඳන් කරපු එකක් නෑ. 24 තියෙන අන්තිම අවුරුද්දේ වගේ රිවිෂන් ළමයින්ටම තියරි ටිකක් කරන්න වගේ කරපු පන්ති භාගයක් වගේ එකක් තියෙනවා. ඕගොල්ලෝ තමයි පළවෙනිම තියරි පන්තිය අපි මේ වෙනකන් කරලා තියෙන්නේ. එතකොට සහ ඕගොල්ලෝ පන්ති පටන් ගත්තේ මෙහෙ නෙවෙයිනේ.
අපි පන්තිය පටන් ගන්නකොට ඉන්දීපේ නෙවෙයි පන්තිය තිබුණේ වෙනත් ආයතනයක තිබුණේ. පස්සේ පොඩි ප්‍රශ්න නිසා අපිට ආයතනයක් නැතුව, ඒ කියන්නේ එහෙමත් දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එක තැනක් ආව අපිට පන්ති කරගන්න මේ ආයතනයක් තිබුණේ නැති තත්යකට අපි ආවා. ඒ වෙනකොට මමයි කේසරිස මම කේසරිසට කතා කරලවත් නැහැ. මම කේසරිසගෙන් එහෙම අර විෂයක් ඉගෙනගෙන නැහැ. කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ඉගෙනගෙන නැහැ. මම දන්නේ නැහැ කේසරිස. එතකොට මේ අපි හිතුවෙත් නැහැ, අපි කොහොමවත් හිතුවේ නැහැ මේ ඇත්තටම කේසරිස අපිට මේ වැඩේ මෙහෙම කරගෙන යන්න අවස්ථාවක් දෙයි කියලා. අපි සර්ගෙන් අහන්නවත් කලින් සර් අපි අනිත් ඔක්කොම ආයතන වලින් මොනවා හරි කරන්න පුළුවන්ද කියලා අහලා ඉන්දීපෙන් ඇහුවේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපිට හිතුන්නේ නැහැ එහෙම chance එකක් එහෙම දෙයිද. අපිව දන්නෙත් නැහැ. පොඩි ගුරුවරු ඉතින් අර සාමාන්‍ය ඉතින් එහෙම පොඩි ගුරුවරුන්ගේ එහෙම සාමාන්‍යයෙන් මිනිස්සෙක් එහෙම අවස්ථාවක් එකපාර දෙන්නේ නැහනේ. ඉතින් එහෙම හිතලා අපි ඇත්තටම හිතුනේ මේ මෙහෙ ඉඩමක් ගන්න ගියා. බැංකු ලෝන් දාන තැනටම ගියා. ආයතනයක් හදලා හරි පන්ති කරගන්න. එහෙම තත්ත්වයක් ඕගොල්ලෝගේ පන්ති කරද්දි මැදදී තිබුණා. පස්සේ ඒක කරන්න යනකොට ඒක මාර අමාරුයි. ඒ කියන්නේ අපේ වයසත් එක්ක ඉතර එකක් දරන්න අපිට බෑ. ඊට පස්සේ එතනදී මේ අන්තිමේට කොහොමටත් කෝකටත් කියලා අහලා බලමු කියලා එක පාරයි අපි ඇවිල්ලා හම්බෙලා කතා කරලා ඇහුවේ මේ කේසරිස කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට වැඩි කරගෙන යන්න කියලා කිව්වා. සහ මම මෙතෙන් ආපු තීරණේ වෙන්න ඕන. මම හිතන්නේ මම ටියුෂන් ජීවිතේ මොනවා හරි දේවල් එළියෙන් කියලා ඉගෙන ගත්තා නම් වැඩිම දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්න හේතු වුණ ඩිසිෂන් එක. ඒ කියන්නේ කේසරිසගෙන් තරම් මම ටියුෂන් වල මේ උපකාරක පන්ති ෆීල්ඩ් එකේ හැසිරෙන්න ඕන විදිය සම්බන්ධව වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් දැනුමුතුකම් අරගෙන නැහැ. සමහරක් ඒවා සර් කියලා තියෙන ඒවා, සමහරක් ඒවා සර්ගෙන් අපි අහුල ගන්න ඒවා. ඒ කියන්නේ අර වාට ලොකු වැඩක් කරන්න ඕන, ඔයා දැනගන්න ඕන මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න. මේ මිනිස්සු කියන්න ඕනේ නැහැ අහුල ගන්න. එහෙම ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අර මේ ඉතින් අවුරුදු පොඩි ගානක අත්දැකීමක් නෙවෙයිනේ. අවුරුදු කීයක්ද ඔක්කොම වයස අපි පන්ති කරලා තියෙන කාලේ? 40කට වැඩි කාලයක්. හරිද? අවුරුදු 40කට වැඩි කාලයක් පන්ති කරලා. මගේ වයස අවුරුදු 27යි 26යි තාම. හරි 27 වෙනව තව චුට්ටකින්. ඒතර මේ එහෙම ඉතින් මාර අත්දැකීමක්. ඒක කියන්නේ අර කියන සමහරක් ඒවා ඒ කාලේ පන්ති කරලා අර වෙන ගන්න බෑ. මට පුළුවන් වෙලා තිබුණා. ඉතින් අවුරුදු 6-7ක් පන්ති කරපු මට ඒ ටික එහෙම මිනිස්සෙකින් ගන්න පුළුවන් වුණා. ඒවා ඕගොල්ලන්ට සමහරක් විට කේසිරිසව ලොකුවට සමීප නැතුව හැබැයි ඕගොල්ලන්ගේ අම්මලාට තාත්තලාට අයියලාට අක්කලාට වගේ නම් අනිවාර්යෙන් අතිශයින්ම සමීප ඇති. එහෙම ගොඩාක්ම දන්න ගුරුවරේ. ඔය මම නිකන් එක උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම එකක්. හරිද? මේක ඕගොල්ලන් ලොකුවට අදාළ නැහැ. නිකන් මම ගත්ත දෙයක් මම එක උදාහරණයක් කියන්නේ. දැන් මම සාමාන්‍යයෙන් පන්තියේදී ඕගොල්ලන්ට ඔය කියන එකක් තියෙනවනේ වැඩක් කරගෙන යනකොට වැඩේ යද්දි කතා කරන්න එපා. පස්සේ මැදදී ගානක් හදනකොට වැඩේ අතරමැද හම් වෙන වෙලාවක ඕගොල්ලෝ කතා කරාට මම මොකුත් කියන්නේ නැහැ කියලා මං කියනනේ. මම ඔයාලත් එක්ක ගනුදෙනු කරන්නේ එහෙම. ඕක කතා කරන වෙලාවක කේසිරිස මට කියලා තියෙනවා මෙහෙම එකක්. කේසිරිස සාමාන්‍යයෙන් උගන්නලා ඉවර වෙලා අතරමැද හම් වෙන වෙලාවත් කතා කරන්න දෙන්නේ නැහැ. හරි. සාමාන්‍යයෙන් සර්ගේ ප්‍රතිපත්තිය ඒක. ඔකට හේතුව මට කියලා තියෙනවා. හේතුව ඒක අතිශයින්ම නිර්වද්‍යයි හේතුව. හරි. ළමයෙක් එහෙම දැන් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මම දැන් ඊළඟ කොටස කියලා දෙන්න පටන් ගන්න කලින් මැද ඉතින් විනාඩි 2-3 හම්බෙනවනේ පොඩි නිදහස් වෙලාවල්. ඕකේ ඕගොල්ලෝ කතා කරන එක ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මගේ ඔළුවේ වැඩ කරේ ළමයාට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕනේ. එතකොට එයාට ඒ වෙලාවේ පොඩි chance එකක් දුන්නට කමක් නැහැ. ආයේ වැඩේදී මේකට ඇදලා ගන්නවා කියලා. හැබැයි කේසිරිසගේ පොයින්ට් එක තමයි ඔය මැද හම්බෙන පොඩි වෙලාවේ ළමයා කතාවක් පටන් ගන්නවනේ එහා පැත්තේ කෙනත් එක්ක. ඒ පටන් ගන්න ඉවර කරන්න හිතාගෙන නෙමෙයි ළමයි. ඔය ඕගොල්ලෝ පටන් ගන්න කතා කියන්නේ අතිශයින් රසවර මාතෘකානේ. ඕවා ඉවර වෙන්නේ නැහනේ මේ වෙලාවේ. ඔය විනාඩි දෙකට පටන් ගන්න කතාව ඊළඟට මුළු පාඩම යන පුරාවටම චුට්ට කියනවා. කියන අර බලන්න අපි බලාගෙන ඉන්නේ කිය බල කියනවා. ඒක ඇත්තටම එහෙම වෙනවා. හරි. පස්සේ දැන් ඊළඟට එන මෙජර්ස් වලට ওই දෙක අතර පොඩි බැලන්ස් එකක් හදාගෙන මම ඒකට ගැලපෙන්නේ. ඒ කියන්නේ අර සර් දන්නවා මම දන්නවා උගන්වනවා කියන්නේ ස්ටේජ් එකක් උඩ ඉඳන් Taman දන්න එක කියන එක නෙවෙයි. ඒක ඊට වඩා ගොඩාක් මේ පොඩි දේවල් ගොඩක එකතුවකින් හැදෙන එක. ඒතර ඔය වගේ හිතා ගන්න බැරි ලෙවල් එක දේවල්. ඔය මම නිකන් බොහොම පොඩි එකක් කියන්නේ. ඒක මත අවුරුදු 3ක් විතර අපි ළමයි 10 ගාණක් එක ගනුදෙනු කරනකොට ඵලදායීතාවයේ මාර විදියට වෙනස් වෙන මේ චූටි දේ අර 10 ගුණයකින් ಗುಣ වෙලා අවුරුදු ගානකින් ಗುಣ වෙලා එහෙම හැදින්නේ. ඒතකොට ඒකෙන් එන ප්‍රතිඵලවල වෙනස මාර ලොකුයි. ඒතර ඔය වගේ ඔය නිකන් බොහොම සියුම් එකක් මම කියන්නේ. මේ වගේ තව පුදුම ප්‍රමාණයක් මම කේසිරිසගෙන් ඉගෙනගෙන තියෙනවා. හරි. එතකොට දැන් සර් ඊයේ සහ පෙරේද ඔය මේ දවස් ටිකේ අපි කියමුකෝ අද කියන හරි මේ උපකාරක පන්ති ටියුෂන් කරන එක සර් මෙහි විතරයි ක්ලාස් එකක් කරේ. ඒකත් අර එහෙම ලොකුවට පන්ති වශයෙන් කරන උමනාවකට වඩා සර්ම හොයාගෙන යන ළමයි ඉන්නවා. අම්මලා තාත්තලා ඉඳන් සමහරක් වෙලාවට එහෙම හොයාගෙන යන ළමයි ඉන්නවා.
ඒගොල්ලන්ට වගේ එහෙම කරගෙන ගියපු ක්ලාසස් තමයි මේ වෙනකන් කරේ. අර ලොකුවට එහෙම මේ ටියුෂන් කියන එකට බහැලා පන්ති කරන එකක සර් එහෙම වුණාවක් හිටියේ නැහැ. සර් ඒ කරන්න ඕන සර්විස් එක උපරිමයට එහා කරලා තියෙන්නේ. ඒතකොට ඒක ඔන්න නිල වශයෙන් සර් නතර කරා අපි කියමුකෝ අද කියමු හරිද? පෙරේදා ඊයේ මේ ටිකේම ඊයේ කියලා කියමු. ඊයේ තමයි සර්ගේ උපන්දිනේ තිබුණේ. එතකොට උපන්දිනේ දවසේ නතර කරා ඒකත්. ඉතින් ඒකත් අර ඔක්කොම ලස්සනට ගැලපිලා තියෙනවා. කොහොම හරි මේ ඉතින් එහෙම දවසක් සහ අනිත් එක ඕගොල්ලෝ මම පටන් ගත්ත පළවෙනි තියරි පන්තිය සහ අද ඕගොල්ලන්ගේ සිලබස් එකේ වැඩ ඉවරයි මෙතන. හරිද? ඒකත් පොඩි නිකන් එක්තරා විදිහක ඔයාලා පාඩමක් ඉගෙන ගන්න අන්තිම දවස පාඩමකින් විෂය කරුණක් ඉගෙන ගන්න අන්තිම දවස අදනේ. ඊට පස්සේ අපි මිශ්‍ර අභ්‍යාස වැඩ ටිකක් නේ කරන්නේ. ඒතර ඒකත් වෙලා තියෙනවා. සහ සර්ගේ බර්ත්ඩේ එක ඊයේ තිබිලා තියෙනවා. සහ මේ මම හිතුවේ සර්ට පොඩි ටැග්ගක් දෙමු කියලා ඒකට. ඒ ටැග්ගත් මම කියන්නම් මේ ටැග්ගක් කියන්නේ මතක සටහනක් විදිහට පොඩි දෙයක්. මේක මීට අවුරුද්දකට කලින් මම ගේසිරස ඒ කියන්නේ මීට අවුරුද්දකට කලින් අපි මෙතන ඉන්න වෙලාවකට නිකන් ගහගත්ත ෆොටෝ එකක්. එච්චරයි තියෙන්නේ. ඒකයි thank you sir කියලායි විතරයි තියෙන්නේ. ඊට එහා මොකුත් කියන්න ඕනේ නෑ මං හිතන්නේ. එහෙම අර වචන වලින් කියන්න ගියොත් වැඩේ බාල වෙන විදිහේ මිනිස්සු තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ ෆොටෝ එක එහෙම ගහපු ෆොටෝ එකක්. හොඳම වැඩේ කියන්නේ මේ ෆොටෝ එක ගහලා හරියටම ඊයට අවුරුද්දයි. හරි. ඒක ඔක්කොම හරිය විදිහට ගැලපිලා තියෙනවා. ඒතර මේ සර් පන්ති නතර කරන දවසට අවුරුද්දකට කලින් හරියටම එදා අපි ගහපු ෆොටෝ එකක්. ඒත් මේක නිකන් මම සර්ගෙන් අහලා සර් මම ෆොටෝ එකක් ගන්නද? මේක මම Facebook ඊට පස්සේ දැම්ම පොඩි කැප්ෂන් එකක් එක්ක මේ කමක් නැද්ද කියලා අහලා එහෙම ගත්ත ෆොටෝ එකක්. ඒතර ආය අවුරුද්දකට පස්සේ මේ ෆොටෝ එක මම නිකන් print කරලා සර්ට දෙනවා කියලා තීරණය කරා මේ දවසේ. සහ ඕගොල්ලන්ගේ ඉස්සරහා එහෙනම් සර් මෙච්චර කල් මේ මුළු ඔක්කොමලා වෙනුවෙන් මේ වෙනකන් සර් කරලා තියෙන ළමයින්ට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට වෙන්න පුළුවන්. ඒ කරලා තියෙන හැම දෙයකටම සර්ට ගොඩක් ස්තුතියි. thank you ළමයි. thank you. සර්ට මේක අපි ගන්න පුළුවන් නේ. එහෙමනම් සර් ගොඩක් ස්තුතියි මේ ඇවිල්ලා කතා කරන්න පුළුවන් වුණාට. තව අවුරුදු ගාණක් බොහොම නිදුක් නිරෝගීව ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පන්දින දවසේ ඔක්කොමත් එක්ක. හරි. ඕක තමයි දෙන්න තිබුණ මෙව එක මම හිතනවා අපිට දෙන්න පුළුවන් උපරිම මට්ටමේ සතුටක් සර්ට දෙන්න පුළුවන් වෙන්නද කියලා මේකෙදි. ඒක මාර උදව් ගොඩක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඇත්තට මේ ටියුෂන් නැති වෙන්න තිබුණේ අපිට. ඒ කියන්නේ මට මේක කරගන්න බැරි වෙන්න තිබුණා. මේක අපිට මේ අවස්ථාව දීලා එහෙම හදාගන්න දුන්නේ නැත්නම් සෑහෙන වටින දෙයක්. thank you ඕගොල්ලෝගේ දීපු support එකට. සර්ට ඒ කියන්නේ කතා කරන්න පුළුවන් නම් දෙන්න හොඳයි. ඒ කියන්නේ අර කටහඬ පොඩ්ඩක් එනවා මදි. අර එහෙම කතා කරන්න ගියාම මේ කරදරයි. ඒ නිසා මම කතා කරන්නවත් මොකුත් කිව්වේ නැත්නම් නැත්තම් මේ එහෙම දෙන්න තිබුණා. කතා කරන්න කියනනම් සර්ටම කරදරයි. ඒ නිසා අර නිකන් මානසික කරවන්න ඕනේ නැති නිසා කතා කරවන්න ගියේ නැත්තේ.